Monica? 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 පැටියෙක් නෝයා. කොහෙද යන්නේ? පැටියෙක් නේද යන්නේ? පැටියෙක්ද? ලස්සන චූටි මොනිකගේ. අපි වෙනකන් සීතල වෙන්න කලින් බැහැල යනවා වෙලාව. අපේ චූටි මණිකයි මායි යනවා. මේ අපේ ගෙවල් ළඟ තියෙන පොඩි පාර්ක් එකක්. ඒකට ඇවිදින්නේ මං ඉඳලා හිටලා යනවා. ඉතින් ඇවිදින්න. සීතලම දවස් වලට යන්නේ කොහොමවත් 6ට කලින් යන්න ඕන. මොකද කලුවට වැටෙනහම මෙතන කවුරුත්ම නැහැ. ඒක නිසා දැන් පාමාට විතර ඇත්තේ ගිහිල්ලා පොඩි වටයක් දාලා ඉක්මනට එනවා. Saya katakan ada. Ini kiannya. Ini. Langsung ini jangan ke. Itu dah lama lagi. අපි යන්නේ අනාරාර පාක් එකට. දොරට පේන්නේ උඩ තියෙන කන්ද මෙන්න මෙහෙට යන්නේ. දැන් ඊර බහැලා යනවා. අර ලස්සනයි. මේ වෙලාවට එන්න මං හරි ආසයි ඊර බහැලා යන නිසා. ඒක බලන්න උඩේ ඉඳන් අපි උඩට නැග්ගහම හොඳට ලස්සනට ඊර බහැලා යනවා පේනවල. කෑ ගහන්න මෙතන මේ පොළොව කර ගන්නවා. ඒකට මෙතන මේ අලපාරක් තියෙන එක හිඳලා තියෙන සීතලට. සීතලට ගස් කොළන් වල මේ සීතලට ගස් වල කොළ හැදිලා මේ මෙහෙම විදිහට තමයි තියෙන්නේ. ඒ වුණාට ආය වසන්ත කාලේදී කොළ වලින් පිරීලා කොළ පාට වෙනවා. මල් පිපෙනවා. ජපානයේ එහෙම තමයි. දැන් තියෙන්නේ නිකන් අර චිත්‍රවල තියෙන්නේ ඒ වගේ දුඹුරු පාට.
මේ හරිය තියෙනවා මේ කුඹුරු. හරි දැන් ඉවරයි. මේ තියෙන පාලන ගෙවල්. මේවා තමයි ජපානයේ පාලන ගෙවල්. අපි ඉන්නේ ගේට් හදලා තියෙන්නේ මේ වගේ ලොකු ගෙවල් තිබ්බ මොකක් හරි කම්පැනි එකක් හරි තිබ්බ එක කඩලා තමයි ඒක හදලා දෙන්නේ. තුතුමනිකේ බලන්න. ඔයාට එළිය වටනව නේද? ලස්සන බලන්නකෝ. හා බැටියගේ. කොහෙද කන් දෙක? සීතලට කන් දෙක වහන්න ඉන්නේ. කන් දෙක වහගෙනද? සීතලට කන් දෙක වහගෙනද? දැක්කද? ඊට බහලා යනවා. ලස්සනයි නේද? ලස්සනයි නේද මොනික? කවුරුත්ම නෑ පාක් එකේ හැබැයි. පොඩි ළමයිනුත් වෙලස්සනින් සෙල්ලම් කරලා ගිහිල්ලා වගේ. එයාලා හැබැයි පහෙන් පස්සේ තමයි එන්නේ. රස්නේ කාලේ නම් පහෙන් පස්සේ මේක පෙරීලා ඉන්නවා. සෙනසුරාදාට ගොඩක් පිල්ලෙන්. ඔයාලට මම පෙන්නන්නම්කො සකුරා මල් පිපිගෙන එන්නේ ලස්සනයි. මේක වැහෙන්න සකුරා මල් පිපෙන මේ ගස් වැහෙන්න. තනිකර රෝස පාටයි එතකොට. අදින් සකුරා පොහට්ටු. මේ තියෙන සකුරා මල් පිපිගෙන එන්නේ. තාම චුටි චුටි පොහට්ටු. ඉතින් බහැලා යන හදන්න අපි ඉර බහින්න කලින් මන්ද පොඩි වටයක් දාලා යන්න ඕනේ. මොකද ඉර බහිනවත් එක්කම සීතල වැඩි වෙනවා. දැන් චුට්ටක් සීතලයි. මම නම් නෝමල් ඇඳුමක් අදන් ආවේ. චුටුමණිකෝ නම් සීතලට මේ තොප්පියකුත් දාලා සීතල ඇඳුමක් අඳගෙන ඇවිල්ලා තියෙන උනාට ගොඩක් වෙලා සීතලේ තියාගෙන ඉන්න හොඳ නැහැ. ලෙඩ වෙයි කියලා ඉක්මනට අපි යන් ඒක නිසා. ඉතින් දැන් චුට්ට මල් පිපිගෙන එනවා. නේද චුටුමණික? චුට්ට මල් පිපිගෙන එනවනේ. අපිට ආවැහගේ මල් පිපෙද්දී මේකේ සුදු පාට. මෙතන සුදු පාට සකුරා. මේ සුදු පාට සකුරා. ලස්සනයි. මේ රෝස පාට සුදු පාට මික්ස් සකරද මේ පිපිච්ච සකරම තාම චුචි පොහට්ටුව
ලස්සනයි නේ මේ වෙලාවට. අර බලන්නකෝ. අහස තැඹිලි පාටයි. අර පේනවා දීලා. මම ආසයි මෙතන හැමදාම ඇවිදින්න. මම ප්‍රෙග්නන්ට් කාලේදී දවසක් වගේ ඇවිදින්න ආවා. දැන් බබත් එක්ක මේ එන්න වෙලාව හදාගන්න අම්මාවද. එයාට සාමාන්‍යයෙන් කවන්න තියෙන ටයිම්, එතකොට කිරි පොවන්න තියෙන ටයිම් මේවා ඉවර වෙද්දි සමහරක් වෙලාවට 6 පහ වෙලා එහෙම එක්කෝ 5ට දෙන්න තියෙනවා. එහෙම මොනවම එන්න වෙන්නේ නැහැ. ඒක නිසා මම ප්‍රෙග්නන්ට් කාලේ නම් දවසක් ආවා. මොකද මම මිටි නිසා මට කිව්වා මේ කිලෝ 8ට වඩාද කොහෙද මතක නැහැ. කිලෝ 8ට වඩාද කොහෙද මේ මහන්සි ගණන් ගන්න එපා. බර වැඩි කරගන්න එපා කියලා. ඉතින් මම දවසක් වගේ ඇවිදින්න ආවා මෙතනට. ඒකට ගොඩාක් කට්ටිය මෙතන ඒ රස්නිකානේ මෙයා රස්නිකාලේ තමයි හම්බ වුනේ. ඉතින් එතකොට මේ මෙතන පහළ පාකයක් තියෙනවා. පොඩි පිටණියක් වගේ. ඒක ගොඩාක් අය ශ්‍රී ලංකා මෙතන තියෙනවා. ඇලක් වගේ එක. ඇලක්. ඔව් ඇලක් වගේ. ඒකේ ඉන්න පොඩි තාරාවෝද මොකද කියන්නේ කියලා මම දන්නේ හරියට. ඉන්න ගොඩාක්. ඉන්න මම පොඩි කුරුල්ලෝ වගේ ඉන්නවා. මම වලට එද්දි පෙන්නුවේ දෙන්නේ ජෝඩුවක් පෙන්නුවා යන්නේ. ඒගොල්ලොම තමයි මෙතන තියෙන්නේ. ඒගොල්ලන්ට සීතල නැද්ද දන්නේ නැහැ නේද? මේ සීතලේ මේ වතුරේ කොහොම ඉන්නවද මන්ද තේරෙන්නේ. අපි අම්මා හිතන්නේ බුලු මල් තියෙන මේ තියෙන්නේ අපි ඉන්න සිටි එක උඩට හොඳට පේනවා. අපි ඉන්නේ එයාපෝට් එකක් ළඟ. ඒක හින්දා එතන උඩ ඉඳන් බලද්දි මේ ප්ලේන් යනවා එහෙම පේනවා. අර එහෙම පේනවාද දන්නේ නැහැ වලට. අර තියෙන්නේ නම් සිටි එක. මෙතන ලොකු මේ කන්දක් බහින්න තියෙනවා. අර එනවද නැද්ද කියලා කල්පනා කරේ කන්ද නගින්න. හැබැයි ඉතින් මේ කන්ද නගින එක බඩ බහින්න නම් හොඳයි. අතන බෙන්ච් එකක් තියෙන ෂෝක්. එතන ඉන්න ඉඳ බහින වෙලාවට තාජොට්ටක් චුට්මනික ලොකු වුණාම ලස්සන කාලේදී ලොකු වෙනවා ටික. එතකොට එන්න ඕන. සග්‍රමාල් පිපිලා නෑලා 6යි කාලෙ විතර වෙලා ඇති. ඔතනින් මේ පාර ගියාම පාර පැනලා ගියාම අපේ ගෙදර තියෙනවා. එනගන්න පුළුවන් නේද? අමින පයින් ගන්න. ඉතින් නින්ද ගිහිල්ලා. තියෙන. එයාට කාර් එකේ යද්දි නින්ද යනවා ගොඩක් බබාලා. කාර් එකේ යද්දි නිදා ගන්න ඕනේ. මෙයාට කාර් එක යනවා වගේ ඇති. පත්තෝන අපි ඔය කාලේ තමයි අපේ ගෙදර තියෙන්නේ. අන්න පේනවද දන්නේ නැහැ. කාර් එක පේනවා මෙතන. මේ තියෙන කාර් එක.
ගේ දැක්කන කට්ටිය කමෙන්ට් කරන්න. මේ තියෙන්නේ අපේ ගෙවල් වටේම ගෙවල් ටික අලුතෙන් හදලා තියෙන්නේ. ආවා අපි ආවා. ලයිට් දාන්න ඕන ගෙදරට කියලා.